ආයුබෝවන්. මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා ඔයාලව. ඉතින් අද මට විශේෂ දවසක් නිසා මම අද හදන්න යන්නේ නාරං ඔයාලත් මේ රෙසිපි එක හැදුවොත් වරදින්නේ නැතුව ඔයාලට රසවස නාරං හදාගන්න පුළුවන්. ඉතින් මං උදේ පාන්දර ලෑස්ති වෙන්නේ මගේ පොඩ්ඩක් අකුරු කියවන්න තියෙන දිනේ අද නිසා. අපි ඉක්මනින් බලමු කොහොමද නාරං හදාගන්නේ කියලා. මුලින්ම මං කැකුළු හාල් ග්‍රෑම් 500ක් හොඳට පෙගෙන්න තියලා හොඳින් කොටා ගත්තා. ඊළඟට මුං ඇට ග්‍රෑම් 500ක් හොඳට හෝදලා අරගෙන හොඳට රන්වන් පාට වෙනකම් බැදලා කුඩු කරලා තමයි මං අරගත්තේ. දැන් අපි හාල් පිටි ග්‍රෑම් 500න් භාගයක් අරගෙන හොඳට කබලේ බැද ගන්නවා. මේ වගේ තෙත ගතිය ටිකක් ගිහින් පාට ටිකක් වෙනස් වෙනකන් අපි කබල් ගා ගන්න ඕනේ. මේ වගේ හොඳට පිටි හැලෙනකොට අපි මේ වෙලාවේ තමයි නිප නිමා ගන්න ඕනේ. මෙතනදි මං පොල් ගෙඩි දෙකක පොල් ගාගෙන තියෙනවා. මේ පොල් වලත් හොඳට තෙත යනකම් අපි හැඳි ගා ගන්න ඕනේ. අපි දැන් මේ පොල් වල තෙත යවාගෙන ඉවරයි. දැන් අපි ලිප නිමා ගන්න ඕනේ. දැන් අපි බලමු පැණි පොල් මික්ස් එක හදාගන්න අවශ්‍ය ඉන්ග්‍රීඩියන්ට්ස් මොනවද කියලා. අපිට මේකට අවශ්‍ය වෙනවා මුම් පිටි ග්‍රෑම් 250ක්, රටින් ග්‍රෑම් 150ක්, බැදගත්තු හාල් පිටි ග්‍රෑම් 250, සීනි ග්‍රෑම් 250, ඒ වගේම පොල් ගෙඩි දෙකක ගාගත්තු පොල් අවශ්‍ය වෙනවා. අපි මේකට රටින් අරන් තියෙන්නේ ඇටස් ටික අයින් කරගෙන. මුලින්ම අපි තෙල් තාච්චියක් ලිපේ තියලා ඒකට සීනි ටික දාගෙන ඉමු. ඊළඟට ලුණු කුඩු තේ හැඳි කාලයි වතුර ස්වල්පයකුයි දාගෙන මේක තව ටිකක් රත් වෙන්න තියමු. මේ වගේ සීනි ටිකක් රත් වුණාට පස්සේ අපි හොඳට හැඳි ගාගෙන මේ සීනි කැට ටික දිය කරගෙන ඉමු. අපි සීනි රත් කරනකොට අඩුම ගින්දරේ තමයි ලිප තියාගන්න ඕනේ. දැන් අපේ සීනි ටික හොඳට දිය වෙලා ඉවරයි. මම මේකට හකුරු ටිකක් ග්‍රේට් කරගන්නවා. මම මේ පැණියකට හකුරු ටිකක් ග්‍රේට් කරලා දාගත්තේ ඒක රසය තවත් වැඩි වෙන නිසා. දැන් අපි හකුරු ටිකක් හොඳට දිය කරගෙන ටිකක් හොඳට හැඳි ගාමු. මේ ගානට පැණි ටික උණු වෙගෙන එනකොට අපි ලිප නිමා ගන්න ඕනේ. අපි පැණිවල පදම බලාගන්නේ හැන්ද ටික උස් කරාට පස්සේ ඒකෙන් බේරෙන අන්තිම පැණි බිඳුව නූලක් විදියට වැක්කිරෙනවා නම් ඒක තමයි අපේ පදම. මේ තියෙන්නේ අපි හදාගත්තු පැණි එක. දැන් මම මේ පැණියකට ගාගත්තු පොල් ටික එකතු කරගන්නවා. ආයෙත් අපි ලිප පත්තු කරන් ඉමු. ඊළඟට අපි මේක හොඳට මික්ස් කරන් ඉමු. මේ වගේ පොල් ටික හොඳට මික්ස් කරන් ඉමු. ඊළඟට මුං ඇට පිටි ටිකයි හාල් පිටි ටිකයි ටික ටික එකතු කරගෙන තමයි අපි මේ මික්ස් එක හදාගන්න ඕනේ. දැන් අපි
පිටි ටික ටික එකතු කර කර මේ වගේ හොඳට මික්ස් කරන් ඉමු. දැන් අපි හරි පදමට මික්ස් එක රෙඩි කරන් ඉවරයි. දැන් අපි ලිප ඔෆ් කරමු. දැන් අපි මේකට රටින්දි ටික එකතු කරගමු. රටින්දි ටිකත් හොඳට මික්ස් කරන් ඉමු. මේ නාරං පිරවුමේ රස වැඩි කරගන්න මං තලඇට ටිකකුත් එකතු කරගත්තා. අපි තලඇට ටිකත් හොඳට මික්ස් කරන් ඉමු. දැන් අපි මේ ටික නිවෙන්න කලින් සාමාන්‍ය ප්‍රමාණයේ රවුම් ගහගෙන ඉමු. ඊළඟට මික්ස් එක හදා ගන්නකොට ඉතුරු වුණ බැදගත්තු හාල් පිටි ටිකේ මේ ගුලි ටික තවරගෙන ඉමු. අපි මේ ගුලි මේ හාල් පිටිවල තවරගන්නේ බැදෙනකොට පැලෙන නිසා. හාල් පිටිවල තවරගත්තට පස්සේ පැලෙන්න බලන්නේ නැහැ. ඊළඟට අපි නාරං වලට අවශ්‍ය කාප්පේ හදාගෙන ඉමු. අපිට මේ බැටර් එකට අවශ්‍යයි පාන් පිටි, ඒ වගේම අමු හාල් පිටි, කහ කුඩු, ලුණු ටිකකුත් අවශ්‍යයි. භාජනයක් අරගෙන මම මුලින්ම පාන් පිටි ටික එකතු කරගන්නවා. ඊළඟට අපි මුලින්ම වෙන් කරගත්තු හාල් පිටි ටික එකතු කරගන්නවා. ඊළඟට කහ කුඩු තේ හැඳි භාගයකුත් එකතු කරගන්න ඕනේ. ඊළඟට ලුණු කුඩු ටිකකුත් එකතු කරගමු. දැන් බැටර් එකට අවශ්‍ය ප්‍රමාණයට වතුර එකතු කරගෙන හොඳට මික්ස් කරගමු. මේ බැටර් එකේ කැටි හිටිනවා නම් ටිකක් පෙරා ගන්න. අපට මේ වගේ ඝනකම බැටර් එකක් තමයි අවශ්‍ය. ඊළඟට තෙල් තාච්චියක් ලිපේ තියලා අපට බැද ගන්න අවශ්‍ය ප්‍රමාණයට තෙල් දාගෙන ඒක රත් වෙන්න අරිමු. දැන් අපි නාරං කැවුම් කීපයක් මේ බැටර් එකට දාගෙන හොඳට තවරගෙන ඉමු. ඊළඟට මේ ගෑරුප්පු ආධාරයෙන් අපි තෙල් තාච්චියට දාගමු. අපි මේ නාරං කැවුම් බදිනකොට ටිකක් බැඳීගෙන එනකොට එහා පැත්ත මෙහා පැත්ත හරවගෙන තමයි බෙද ගන්න ඕනේ. මේ වගේ රන්වන් පාට වෙනකන් හොඳට බැදගත්තට පස්සේ අපි ලිපෙන් බාගමු. මේ වගේ අපි අනිත් නාරං කැවුම් ටිකත් හදාගමු. ආයෙත් මේ වගේ බැටර් එකේ හොඳින් තවරගෙන අපි තෙල් තාච්චියට දාගමු. ඊළඟට ටිකක් බැදීගෙන එනකොට මේ වගේ අනිත් පැත්තට හරවගමු. දැන් අපි මේ වගේ රන්වන් පාට වුණාට පස්සේ ලිපෙන් බාගමු. මේ තියෙන්නේ අපි හදාගත්තු නාරං කැවුම් ටික.
ඉතින් මේ වගේ වැරදෙන්නේ නැතුව හරි විදියට හදාගන්න ඕනේ නම් මේ වීඩියෝ එකේ තියෙන විදියට ඔයාලා try කරලා බලන්නකෝ. මේ තියෙන්නේ අපි පොඩ්ඩක්ගේ අකුරු කියවනකොට පූජාව පිළියෙල කරලා තිබුණු විදිය. ඔයාලා මගේ වීඩියෝ එකට කැමති නම් මගේ YouTube channel එකට ගිහින් subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. ඔයාලත් මේ වගේ රසම රස රෙසිපි try කරලා බලන්නකෝ. ආයෙත් දවසක මේ වගේ රසම රස රෙසිපි එකකින් හමු වෙමු. ඔයාලට බුදු සරණයි.